අපි අද බලමු මේ ER එක රිලේෂන්ෂිප් එකකට කන්වර්ට් කරන විදිහ. අපි මුලින්ම අපි කරන්න ඕනේ මෙන්න මේ තියෙන ER රිලේෂන්ෂිප් එක අඳුනගෙන ඒකට අපි ටේබල් හදන විදිහට ඔප්ෂන් එක තෝරගන්න එක. ඔප්ෂන් 4ක් තියෙනවානේ ඒකට. ඒ ඔප්ෂන් 4 ගැන පොඩි මුලින් කිව්වොත් පළවෙනි ඔප්ෂන් එකේදී අපිට කරන්න තියෙන්නේ ඒකේ අපි බලනවා කනෙක්ට් වෙලා තියෙන සුපර් දැන් මේ ඕනම එකක තියෙනවා මේ තියෙන සුපර් ක්ලාස් එක සුපර් එන්ටිටි එක. ඒතර මේ තියෙන සබ් ඒවා. දැන් සුපර් එකට කනෙක්ට් වෙලා තියෙනවා මෙහෙම සබ් වලට කනෙක්ට් වෙලා තියෙනවා ඒ වගේ රිලේෂන්ෂිප් එකක් එනවා. දැන් අපි මෙතනදී ඔප්ෂන්ස් තෝරගන්නකොට කරන්නේ පළවෙනි ඔප්ෂන් එක අපි බලනවා සුපර් එකට සබ් එකට දෙකටම හරි කනෙක්ට් වෙලා තියෙනවද කියලා. දැන් පළවෙනි ඔප්ෂන් එකත් ඒකේ මේ ඔක්කොම ටික තියෙන්න පුළුවන්. අපි ඊතර ඔප්ෂන් ටික බලලිමු මේක ගැන. දැන් ඔප්ෂන් 2 ගත්තොත් සබ් only. ඒ කියන්නේ සබ් එකට විතරයි කනෙක්ට් වෙලා තියෙන්න පුළුවන් රිලේෂන්ෂිප් එකක්. සුපර් එකට කනෙක්ට් කරලා තියෙන්න බෑ. සහ ඒ කන්ඩිෂන් එක අපි ඊට පස්සේ ඒක එහෙම වෙනවා නම් සබ් වලට විතරක් කනෙක්ට් කරනවා. අපි ඊට පස්සේ බලනවා B වලින් must be total කියලා. ඒ කියන්නේ ඒක කවර් කරන්න ඕනේ සුපර් ක්ලාස් එක. ඒ කියන්නේ සුපර් ක්ලාස් එකේ තියෙන දේ දැන් මේකේ තියෙන account type කියලා ඒක ඇතුලේ අනිවාර්යෙන් saving කියන කරන්න දෙකම තියෙන්න ඕනේ. ඒ දෙකෙන් කවර් වෙන්න ඕනේ මුළු account types කියන ඔක්කොම ටික. අන්න ඒ වගේ වෙනවා නම් තමයි ඒක total වෙනවා කියලා අපි කියන්නේ. ඊට පස්සේ option 3 එකේදී බලන්නේ super only. ඒ කියන්නේ super එකට විතරයි සම්බන්ධ වෙලා තියෙනවා. option 4 එකේදී super එකට විතරයි. මේ දෙක වෙනවා නම් අපි condition ඊළඟ බලනවා. B එකේ තියෙන condition එක බලනවා. 3 නම් අනිවාර්යෙන් disjoint වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒකේ තියෙන දෙක overlap වෙන්න බෑ කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ දැන් මේකේ ගත්තොත් savings account current කියන දෙක එක උඩ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේකේ saving account current account එහෙම overlap වීමක් වෙන්නේ නැහැ නේ. අන්න ඒ වගේ තමයි. එතකොට fourth එක බලුවොත් ඒකෙදි වෙන්නේ allow කරන overlapping. එතකොට ඒ කියන්නේ overlap allow කරනවා නම් fourth option එක තමයි තන්නේ. ඒකේ super විතරයි කනෙක්ට් වෙලා තියෙන්න පුළුවන්. දැන් පන්න එකේදී අපිට එතකොට මේ තුනම 2 3 4 දෙකට එන්නේ නැත්නම් අපිට ඒක 1 එකට ගන්න පුළුවන්. මේ දෙකට කනෙක්ට් කරලා තියෙනවා නම් option 1 එකේදී tables තුනක් හැදෙනවා. ඒ කියන්නේ super එකයි sub දෙකේ හැදෙනවා. sub ඊට පස්සේ තුනක් කියන්නේ ඒ තිබ්බොත් ඊට පස්සේ option 2 එකේදී table දෙකයි හැදෙන්නේ sub දෙකට විතරයි. option 3 එකේදී table එකයි හැදෙන්නේ. හැබැයි හැදෙන table එකේ එතකොට අර ඔක්කොම attributes ටික එන්න ඕනේ. මේකේ තියෙනවා සහ මේකේ තියෙනවා එන්න ඕනේ. ඊට අමතරව type කියලා attribute එකක් එන්න ඕනේ. ඒ option 3 වලදී. ඒ option 4 බලුවොත් option 4 වලදී එක table එකක් හැදෙන්නේ. ඒක type කියලා නෑ. එතකොට ඒකෙදි වෙන්නේ මේ තියෙන ඔක්කොම ටික ඔක්කොම attributes ටික ඒ තුනටම අදාළ ඒවා ටික එනවා. එහෙම තමයි options ටික තෝරගන්නේ. අපි දැන් බලමු මෙන්න මේකට කොහොමද රිලේෂන් ස්කීම් එක හදන්නේ කියලා. අපි මුලින්ම මේ දැන් අපි මේක හොයාගෙන ඉමු ඊසා එකට කොහොමද තෝරගන්නේ කියලා. ඊසා එකේ මේකෙදි සම්බන්ධ වෙලා තියෙන සුපර් එකට විතරයි. ඒතර සුපර් එකට විතරයි කියන්නේ මෙන්න මේ දෙකෙන් එකක් සුපර් only. so ඒතර අපි බලනවා disjoint ද නැත්නම් overlapping allow කරනවද කියලා. දැන් මේකෙදි overlapping allow කරන්නේ නැහැ නේ. මොකද saving account එක current account එක කියන්නේ තනිකර දෙකක්. එතකොට මේ දෙක overlap වෙන්නේ නැහැ. ඒ හින්දා මේකට අපිට option 4 ගන්න බෑ. අපිට must be disjoint නිතර වෙන්නේ. ඒ කියන්නේ අපිට option 3 ගන්න පුළුවන්. ඒතකොට table එකයි හැදෙන්නේ type එක හැදෙනවා. ඒ කියන්නේ type එක මේකේ ගත්තොත් එන්නේ saving ද current ද කියන එක. and එතකොට අපි දැන් මුලින්ම අපි දැන් මේක option එක තෝරගත්තා. මේක අපිට easy එකට ගන්න වෙන්නේ option 2 එක. අපි ඒක තියාගෙන දැන් අපි මුලින්ම හදාගෙන යමු. අපි මුලින්ම bank කියන එක ඉඳන් හදමු. bank ගත්තොත් bank එකේදී තියෙනවා code කියන එක. code තමයි ඒතර primary key වෙන්නේ. ඊට පස්සේ තියෙනවා name එක, registration එක. ඊට පස්සේ අපි බලමු ඒ branch එක. branch එකට හදුවොත් ඒකෙදි තියෙන්නේ primary key එක මුලින් කරන branch එක ඇතුළේ මෙතන මේ double line ගිහින් තියෙන එක weak entity එකක්. ඒ කියන්නේ bank මත තමයි ඒක depend වෙන්නේ. එතකොට අපි weak entity එක අනිවාර්යෙන් weak entity එකේ තියෙන primary key විතර අරන් තියෙන එක සහ bank එකේ ඒකට අදාළ strong entity එකේ තියෙන primary key එකත් ඒකට දාන්න ඕනේ. ඒ දෙක එකතු කරලා composite key එකක් විතර තමයි ඒතර branch කියන එක ඇතුලේ branch එකට අයිති primary key හදන්නේ. ඒතර දැන් මේකේ branch number තියෙනවා. branch number එක විතර අපි අර එක දැම්මොත් ගණන්ලා ඒකේ තියෙන code එක. අන්න ඒ දෙක දාලා ඉරලා තමයි ඒක composite key එකක් විදියට composite primary key එකක් හදන්නේ.
ඊට පස්සේ මේක ඉතුරු ඇට්‍රිබියුට්ස් ටිකක් දාමු. ඒකෙත් name තියෙනවා, address තියෙනවා. දැන් මේ දෙකේ රිලේෂන්ෂිප් එක බලුවොත් ඒකේ one to many එකේදී අපි ගන්න one පැත්තේ කරන්ගේ many පැත්තට දාන එක. හැබැයි මෙතනදී මේක weekend එකක් වුණින්ද අපි ඒකේ primary key එක දාලා තියෙනවා. මේකෙන්ද ඒ රිලේෂන්ෂිප් එක අපිට හදන්න දෙයක් නැහැ. දැන් අපි ඊළඟ එක බලුවොත් account එක. අපි account එක හදමු. account එකේදී වෙන්නේ account number තියෙනවා primary key විදියට. මේවා space තියන්න එපා. name තියෙනවා, address තියෙනවා. අපි අර මේ ටික යා කියන්නේ රිලේෂන් එකට අදාළ දැන් ටික බලුවොත් දැන් following keys එහෙම මෙතන මේ බැංක් එකේදී ඇවිත් තියෙන්නේ මේ කෝඩ් එක ඇවිත් තින්නේ මෙන්න මේකෙන්. يعني බැංක් කියන entity එකෙන් අපි කෝඩ් එක ගත්තේ. ඒ වගේ දැන් මෙතනට අපි බලුවොත් රිලේෂන්ෂිප් එක account එක සහ branch එක one to many. ඒකට කරන්නේ one පැත්තේ primary key අරන් ගිහින් many පැත්තට දාන එක. දැන් මේකේ අපි ඊතර one පැත්ත branch එකනේ, branch එකේ primary key අරන් ගිහලා මේකට දාමු. branch number. ඊතර ඒක foreign key විතර ගන්න ඒක. එතකොට ඒ branch number කියන එක ඇවිත් තියෙන්නේ මෙන්න මේකෙන්. branch කියන key. ඊට අපි ඒක විදිහට දානවා. ඊට පස්සේ අපි transaction එකට හදමු. transaction එක ගත්තොත් ඒකෙදි තියෙනවා TID primary key විදියට. ඊට පස්සේ date and time තියෙනවා. ඊට පස්සේ executed by කියන එක තියෙනවා. අන්තිමටම description සහ amount තියෙනවා. amount එකයි ගහන්න එපා. අපි බලමු දැන් ඒකේ කොහොමද රිලේෂන්ෂිප් එක තියෙන්නේ කියලා. ඒකේ තියෙන්නේ many to many එකක්. ඒ කියන්නේ මේ primary key දාගමු. මේක primary key many to many එකක් වුණාම වෙන්නේ many to many එකදී කරන්නේ අලුත් table එකක් හදන එක. දැන් one to many නම් කරේ one පැත්ත එක primary key many පැත්තට දාපු එක. one to one උනොත් කරන්නේ ඒ දෙකේ total පැත්ත බලලා total පැත්තට දානවා. දැන් මේ many to many හින්දා මේකෙදි කරන්නේ many මේ දෙකේම primary keys සහ අලුත් table එකක් හදන එක. ඒ කියන්නේ දැන් මේක අපි relationship එක නමින් හදුවත් කරන්නේ hash දාලා අපි අර දෙකේ primary keys එක එකතු කරලා composite primary key එකක් විදිහට අරකට දානවා. කියන්නේ මේකයි TID එකයි. ඊට පස්සේ දැන් මෙතන මේ hash කියන එකටත් අපිට මෙතන attribute එකක් තියෙන හින්දා ඒ relationship එකේ අපි attribute එකත් මේකට දාන්න පුළුවන්. දැන් one මෙතන අපි table එක හැදුණානේ. මෙහෙම table එක හැදුන්නේ නැත්නම් one to many එක තිබ්බොත් අපිට ඒ තියෙන attribute එක අර දෙපැත්තෙන් වෙන එකට දාන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. තර මේ type කියන එක මේකට දාමු. මේකේ තර මේ දෙකේ සම්බන්ධය හැදුන හින්දා මේක වහන්න පුළුවන් අපිට. එතකොට මේ account number කියන එක ආවේ මේ table එකෙන්. TID ගාවේ මේකෙන්. හරිනේ. ඊට පස්සේ බලමු ඊළඟ එක. ඊළඟට අපිට හදන්න තියෙන්නේ transaction හදුවා custom එකේදී customer එකේදී තියෙනවා number එකක් primary key විදියට. ඊට පස්සේ NIC තියෙනවා, name තියෙනවා, address, phone, pin එක. දැන් ඒකේ relationship එක අපි බලුවොත් ඒකේ customer සහ account එක සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට ඒකත් many to many. එතකොට ඒකෙදිත් අපි කරන්නේ ඉතින් තව table එකක් හදන එක. ඒක හදවොත් belongs to කියලාම. එතකොට ඒකට දානවා අර දෙකේ primary key account number එකයි
අනිත් එක තමයි නම්බර්. මේ නම්බර් එක ඊට පස්සේ මේ දෙක තමයි එකතු වෙලා හැදෙන්නේ. දැන් මේකෙදිත් මේක තමයි primary key, මේකේ number primary key. මේකෙදි ආයේ මේ අලුතෙන් හදපු දෙකේ අර දෙකම එකතු කරලා තමයි composite primary key එකක් හදන්නේ. ඊට පස්සේ දැන් අපි මේ වගේ relation එක ආපු විදිය දැම්මොත් මේ number කියන එක ආවේ මේකෙන්. මේ account number කියන එක ආවේ මෙන්න මේ account table එකෙන්. ඔය විදිහට තමයි ඒ ටික හැදෙන්නේ. දැන් අපිට තියෙන අන්තිම මේ ESA එක හදන්න. දැන් අපි ගත්තේ option 2 හින්දා මේ option 2 නෙමෙයි. අපි ගත්තේ option 3 නේ. ඒතර option 3 වල 3 උනේ මෙතන 3 උනේ මෙතනදී මේ දෙක super එකට විතරයි කනෙක්ට් වෙලා තියෙන නිසා must be disjoint. මේ දෙක disjoint නේ savings සහ current account overlap වෙන්නේ නැහැ නේ. අන්න එහෙනම්. එතකොට අපි 3 එකේදී හදන එකයි. හැබැයි ඒක type කියන එක දාන්න ඕනේ saving හෝ current කියන එක තියන්න. ඒක හැදුවොත් option 3 වලට අනුව අපි හදමු account type කියලා table එක. ඒක ඇතුලේ එනවා ඔක්කොම ටික. ඒ කියන්නේ දැන් මේ code කියන එක එනවා. name කියන එක එනවා. ඒකෙදි code සුපුරුදු විදිහට primary key. ඊට පස්සේ name වෙනවා. දැන් අනිත් ඒ වගේ attributes ටිකත් ඒකට එනවා. interest rate එක තියෙනවා. max checks කියන එකක් තියෙනවා. ඊට පස්සේ ඊට අමතරව අර කිව්ව type කියන එක දාන්න ඕනේ option 3 එකේදී. ඊට පස්සේ ඒක හරි. දැන් අපි relationship එක බලුවොත් ඒකේ account එක සහ account type එක connect වෙන නිසා ඒකත් one to many නිසා අපි කරන්නේ මේ one path එක many පැත්තට දාන එක. ඒ කියන්නේ account එකට අපි දානවා මෙන්න මේ code එක. අපි account එකට දැම්මොත් අපිට ඒ නමින්ම ඕනේ. අපි ඒකට දාමු account code කියලා ගැටි ගන්නවා. home account code කියලා. ඊට පස්සේ අන්න ඒකේ සම්බන්ධය දැම්මොත් අපි මෙන්න මේ code කියන එක account code කියන එක ආවේ මෙන්න මේ account type කියන table එකෙන්. ඒ කියන්නේ ඒක අපි අරන් ගිහිල්ලා දාන්න ඕනේ මෙන්න මේකෙන් තමයි ආවේ කියලා. දැන් මේ arrows ටික ගහනකොට පිළිවෙලකට ගහන්න මේ පෙන්නපු විදිහ විතරයි. එතකොට මේ relation scheme එක හදාගත්තේ මෙන්න මේ විදිහට තමයි අපි මේ ගානට අදාළව. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. තේරෙන්නේ නැති තිබ්බොත් comment එකක් දාන්න. එමුණොත් තව relation scheme එකක් කතා කරන්න.